ඕලෙවල් කාලේ කියන්නේ මගේ පාසල් ජීවිතයේ ගෙවුණු තවත් ලස්සනම කාලයක්. ඒ ලස්සනම කාලේ ගෙවිලත් අවුරුදු 4ක් විතර ගිහින් තිබුණට තාමත් ජීවත් වෙනවා වගේ ඒ කාලය තුලේ. ඉතින් මේ ඔයාලා බැලුවේ අපිට 10 වසරෙන් 11 වසරට යන්න කලින් තිබ්බ ශ්‍රමදානේ දවසේ මතක ටික. ඕලෙවල් කාලේ හිටපු යාළුවෝ ගොඩක් අය දැන් මට වැඩිය හම්බෙන්නේ නැතත් මේවා දකිනකොට නම් ඒ කාලේ ලස්සනට ගෙවිච්ච හැටි මතක් වෙනවා. ප්‍රිෆෙට් බැච් සෙරමනියෙන් පස්සේ ප්‍රිෆෙට් කෙනෙක් විදිහට මගේ ජීවිතයට එකතු වෙච්ච මතකවලින් පොඩ්ඩක් තමයි ඔයාලගේ දැක්කේ. කොරෝනා වසංගතය නිසා 10 වසරේ මුල් වාර දෙකේ අපිට ඉස්කෝලේ යන්න බැරි වුණත් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන්න තරම් නම් අපි වාසනාවන්ත වුණා. 11 වසරේ ගිය ට්‍රිප් එකේ මතක ටිකක් තමයි ඔයාලා මේ දැන් දකින්නේ. අපි 11 වසරේදී දවස් 2ක ට්‍රිප් එකක් ගියේ ත්‍රිකුණාමලේ. ඉතින් පළවෙනි දවසේ රෑ අපි ත්‍රිකුණාමලේ සිංහල විද්‍යාලයේ තමයි නැවතුනේ. ඒ වෙලාවේ ගත්ත ෆොටෝස් ටිකක් තමයි ඔයාලා දැන් මේ දැක්කේ. එදා රෑ අපිට තිබ්බ නයිට් කැම්ප් එක මගේ ජීවිතයට එකතු වුණ තවත් ලස්සනම මතකයක් වුණා. ආයේ ඒ කාලෙට යන්න නම් බැහැ කියලා කොච්චර දන්නවා වුණත් තාමත් ආසයි ඉතින් ඒ කාලෙට යන්න. ඒ දවස්වලට යන්න. ඕලෙවල් විභාග ලියන්න කලින් හැමෝටම ආශිර්වාද වෙන්න කියලා අපේ සෙක්ෂන් එකේම ළමයි එකතු වෙලා දානයක් දුන්නා. ඉතින් ඔයාලා මේ දකින්නේ එදා දවසේ ගත්ත වීඩියෝස් ටිකක්. මේ වීඩියෝස් ගත්තේ මම නන් නෙමෙයි. අපේ ටීචර්ස්ලාගේ ෆෝන් වලින් අරගෙන ගෲප් වලට දාපු වීඩියෝස්. ඉතින් ඒවයි ක්‍රෙඩිට් එක එයාලට ලැබෙන්න ඕන. ඉතින් හැමෝම දානි බෙදලා පිරිකර පූජා කරලා ඒ හැමදේම ඉවර වෙලා තමයි හොඳම හරිය තිබ්බේ. ඉතින් මං ඔයාලට ඒ ගැන වැඩි විස්තර කියන්නේ නැහැ. ඉස්සරහට එන වීඩියෝස් ටික බලන්නකෝ. එකහමාරෙන් පස්සේ ගොඩක් යාළුවෝ ගෙදර ගියාට අපි නම් ගෙදර ගියේ නැහැ. මොකද අපි කවුරුත් කාලා ඉදියේ නැහනේ. ඉතින් එකහමාරෙන් පස්සේ වෙච්ච වැඩ ටික තමයි මේ. ඔයාලා බලන්නකෝ. මේ වීඩියෝස් ටික ගත්තේ නම් සිහිලල්. ඉතින් අපේ ගෲප් වල ෂෙයා වෙච්ච වීඩියෝස් ටිකක් තමයි මම මේ වීඩියෝ එකට දාලා තියෙන්නේ. වීඩියෝ ක්‍රෙඩිට් එක නම් ඉතින් සිහිලල්ට යන්න ඕනේ. माँ मितुरे बाबा करने से मैं आइसक्रीम ने खाओगे आइसक्रीम ने ये डेजर्ट का दावा अरे हम गए तो बा ये बढ़िया इडवानी डाइरा इडवानी पाव खोला दागा बाबा नेगेटिव ना खाने में बताओ खोला दागा ऑर्डर 1 2 මහා කෙහෙල් කොලේ දසල වඩක් කරක් ආවම කවුද? හදිසිද වඩක් කරක් ආවන්නකෝ. සෙර වඩක් කරක් ආව. ඒ බලන්න අපි ඉන්නේ අවහන් යකෝ කවහන්. දැන් හම්බ. බලන්න මිනිස්සුනේ කැමරේ වහලනවා ෆොටෝ එක දිහා බලන්න. බලපං. බලන්න කියපන් අලු බලන්න යන්නේ කැමරේ වහලේ දාන්න. අත හොදල්නේ වීඩියෝ එක හරිද? ඔව් පොඩ්ඩක් දාන්න. අත්තාන්න බෑ. අප්පච්චි තාත්තේ. අයින් එන්න. උවිලා සාදින් කරලා ඒ දොසිතර කවලිනා දොසිත ගෙනාවේ. ඕ බෝ මුන් කනවා නෙවෙයි නාලා.
ඉතින් ඔයාලා දැක්කනේ දානේ වගේ නෙමේ දානේ අන්තිමට තමයි හොඳම ටික තිබුණේ. ඊට පස්සේ ඉතින් ටිකෙන් ටික කාලය ගෙවිලා ගිහිල්ලා O-level විභාගයට කලින් අපිට ඇඩ්මිෂන් ගන්න දවසත් ආවා. ඉතින් ඔයාලා මේ දකින්නේ එදා ඇඩ්මිෂන් ගත්ත දවසේ අපි ගහපු ෆොටෝස් ටික. ඉස්කෝලේ වගේම ක්ලාසස් වල අන්තිම දවස් ටිකත් ඉක්මනින්ම ගෙවිලා ගියා. ඉතින් මගේ O-level කාලේ යාළුවෝ ඔක්කොම ආදරෙන් මතක් කරන ගමන් අදට vlog එක ඉවර කරන්න හදන්නේ. ඔයාටත් තියෙනවා නම් මේ වගේ ලස්සන O-level කතාවක් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. හැමෝම මං තව අලුත් vlog එකකින් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ටටා.